අම්මා ගැවුණානේ. කහනනේ. අපේ ආච්චි එනවා. අට දෙලි කන්න ආසාවක් ආවා. එතකොට මම මොකද කරන්නේ? මම මේ කැහිවිත්තන් කොල් ටිකක් කඩා ගන්නවා. ආච්චි ජෙලි හදා දෙන්නද? ජෙලි හදා දෙන්නද? අන්න එනවා අපේ පොඩි අයියා විදුලි වේගෙන්. එයා මාළු ගැන හොඳක් දන්නා. මේ ගහේ තනිකර කහඹලියක් ගාලා. ගෑවුනොත් ඉවරයි. අම්මා. අයියෝ. අනේ අඩු කරගන්න කොහමද? තග්ගාගේ ජෙලි කොළ ටිකක් කඩාගෙන යන්න. දැන් නැද්ද කහඹලියට අද්දේ බෙහෙතක්. අම්මා ඇත්තටම රෙදුනේ. මේ මොකද ඒ වරේ එතන. මේ දින කැහිවිත්තන් කොළ. මල ජෙලි තෙබා වුණා කහඹලිය ගෑවුණා. කකුල කහන එක තමයි ඉවසන්න බැරි. එන්න මෙහෙමයි හදාගන්න. පළවෙනියට කැහිවිත්තන් කොළ ටික පොඩි වංගෙඩිය දාලා එන්න මෙහෙම කොටා ගන්න. හැබැයි මතක තියාගන්න කොළ ටික නම් පොඩ්ඩක් හොද ගන්න. වංගෙඩිය නැත්තම් ඉතින් බෙදලා ගන්න. මං කොටන එක විතරයි කරන්නේ. අම්මට හරි ආච්චිට හරි බාර දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේක කොළ ටිකේ ඉස්ම ටික අරන් වාජනයක දාලා තියෙනවා. එතනට කන්න තමයි තියෙන්නේ. ජෙලි වගේ එන්න අද ජෙලි එක ගල් වෙලා තියෙන හැටි. මේ කැහිවිත්තන් ජෙලි. ආච්චි එහෙම කියනවා මේවා ගස් රයිස් වලට ගොඩක් හොඳයි කියලා. පොඩ්ඩක් කාලා බලමු. පොඩි පොඩි කොළ කෑලි තියෙන එක තමයි අහුල. හරිම රහයි. බං දන්නේ හදියට බෙලලා නැහැ. ඒක මෙන්න මෙහෙම කොළ කෑලි අහුවෙන්නේ. නැන්දේ මාමේ. ඕගොල්ලන් නම් ගස් රයිස් තියනවා නම් ගහේ බිජ්ජන් ජෙලි හදාගෙන කන්න. බයි.